साधु देनु सिलु देनु साधु 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 पुण्यानि परलोकस्मिन् पतिट्टावन्तु पाणिना බුද්ධ දේශනාවෙන් හැටියට අපි දෙමව්පියෝ හැටියටත් සහෝදරයෝ හැටියටත් ඥාති පිරිසක් හැටියටත් විශේෂයෙන් පින් දහම් කරන්නේ සංසාර ගමනේදී නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි කවුරුත් කල්පනා කරන්න ඕනේ ජීවිතය කියලා කියන්නේ තාම කෙටි ඒ වගේම අස්ථිර කාලයක් ගත කරන කාලයක් අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා අද දවස මේ විශේෂ වූ පූජාවක් කරන්නේ මීට මාස 3කට පමණ ඉහතදී අපි දායකයෙක් හැටියට, දරුවෙක් හැටියට, සහෝදරයෙක් හැටියට, ස්වාමි පුරුෂයෙක් හැටියට, පිය කෙනෙක් හැටියට අපිත් එක්ක එකට ජීවත් වෙලා සමාජ යුතුයකම් කරලා හදිස්සියේ අභව ප්‍රාර්ථනට යෙදුණු චමින්ද කුමාර හේරත් අපේ ඒ තරුණ මහත්මයා අපේ හිතාදරයා මිය පරලෝ ගිහිල්ලා දෙමසක් පිරෙන මේ කාල වකවානු වෙනකොට ඒ අපේ කුමාරි නංගේ විශේෂ වූ පූජාවක් කරන්න ඕනේ කියලා හිතලා මේ මීවැල්ලාව ශ්‍රී ශෛලපලාරාම විහාරස්ථානයේ බුද්ධ මන්දිරයේට මේ රශ්මිමාලා ආලෝක පූජාවක් කරන්න දේදුණු වර්ණ රශ්මිමා ආලෝක පූජාවක් කරන්න ඕනේ කියලා කල්පනා කරලා කතා කරලා තමන්ගේ ඒ හිතාදර යන් සමග එකතු වෙලා ඒ පූජාව කරන දවස අද. ඉතින් ඒ පූජාව කරන මේ මොහොත වෙනකොට අපි කාටත් සතුටු වෙන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් මේ පූජාව මිල කරන්න බැරි තරම් පූජාවක්. මම ගණන් මිනුම් කියන්නේ මිල කරන්න බැරි තරම් පූජාවක්. ඔබට මේ වාගේ පිනක් කරන්නට මේ වාගේ කුසලයක් කරන්නට ඔබට හිතක් පහළන ඔබේ පින් කුසල නිසා. සිතේ සිතුවිලි බොහොම පිරිසිදු නිසා කුසල සිතුවිල්ලක් පහළ වෙච්ච නිසා අපි මේ වාගේ පූජාවක් බුදුහාමුදුරන්ට කරන්නේ. අපි සංසාරේ බුදුහාමුදුරුවෝ ඇහින් ජීවමානව නොදැක්කට අපි මේ බුදුහාමුදුරුවෝ කියලා හිතාන වදිනවා. බුදුහාමුදුරුවෝ සසර සාර අසංගේ කල්පලක්ෂයක් මුළුල්ලේ පෙරුම්දම් පුරවයි කියලා අපි අහලා තියෙනවා. ඒතකොට දීපංකර බුදුහාමුදුරන්ගෙන් විවරණ අරගෙන එතන ඉඳලා උන්වහන්සේ කල්පලක්ෂයක් පෙරුම්දම් පිරුවයි කියලා අපි අහලා තියෙනවා. ඉතින් ඒ නිසා අපෙන් මේ වාගේ පූජාවක් බුදුහාමුදුරන්ගේ ගුණයට නාමයට ලබන්නට උන්වහන්සේ කොයිතරම් සංසාරේ පින් කරලා තියෙන්න ඕනද කියලා කල්පනා කරලා බලන්නකො මේ අය. සසර පින් කරලා තියෙන්න ඕනේ මේ වගේ පූජාවක් කරන්න. මේ පූජාව විතරක් නෙවෙයි උන්වහන්සේට කරන සියලුම පූජා උන්වහන්සේගේ ලැබී. උන්වහන්සේගේ වාග්ය. අපි වාග්යවතුන් වහන්සේ කියලා කියන්නේ ඒකනේ. වාග්ය කියලා කියන්නේ ලැබීමට. එතකොට මේ වාග්යවතුන් වහන්සේට කරපු පූජාවක්, වාග්යවතුන් වහන්සේට ලබා දුන්නු පූජාවක් තමයි මේ රශ්මි මාලාව කියලා කියන්නේ. එතකොට ඒ පූජාව මේ පින්කමට සහසම්බන්ධ වුණේ. එතකොට ඔබ කල්පනා කරන්න ආලෝක පූජාවක් කියලා කියන්නේ ප්‍රඥාව ලැබීම. එහෙම නැත්නම් අපිට ප්‍රඥාව පහළ වෙන ආලෝක පූජාව. අපි ඝනසාරප්පදිත්තේන කියලා පූජාව කියනකොට පහන් පූජාවක් තියෙනවානේ. නියම විදිහට නම් ඝනසාරප්පදිත්තේන කියනවට වඩා අපි ගන්ධ තේලප්පදිත්තේන කියලා කියන්නේ මොකද අපි මේ තෙල් පහන් වලින් බුදුහාමුදුරන්ට මේ ආලෝකය ලබා දෙන්නේ. ඝනසාරප්පදිත්තේන කියලා කියන්නේ කපුරු පූජා කරනකොට කපුරුපත්තු කරලා පූජා කරන එක තමයි ඝනසාරප්පදිත්තේන කියන්නේ. ඊට අමතරව තමයි අපි කියන සද්ධාය සම්පදිත්තේන කියලා. ඒත් මේ පහන් පූජාව තමයි. අපි මේ පූජාවන් කරන්නේ අපේ ප්‍රඥාව පහළ කර ගැනීම සඳහා. අපි දසපාරමිතාවන් පුරණ හිතුවේ නැති වුණත් අපි දසපාරමිතා ධර්මයක් මේ කරන්නේ. නේද? එතකොට දාන, සීල, පරිත්‍යාග මේ ඔක්කොම අපේ දානං සීලං පරිත්‍යාගං එහෙමනේ අපි කියන්නේ. එතකොට මේ සියල්ලක්ම දානං සීලං නෙක්ඛම්මං පඤ්ඤා විදීන පංචමං කන්ති සත්‍ය මදිඨානං මෙත්තු පික්ඛායනී දස කියලා කියනවනේ. ඉතින් මේ සියල්ලක්ම මේවා දසපාරමිතා ගණයට වැටෙනවා. අපි නොදැනුවත්ව කොයිතරම් පින්කම් කරනවද කියලා බලන්න. මේ තමයි අපේ සිතුවිලි. මේ තමයි අපේ පින්කම්. වේදම් කරලා පින්කම් කරනවා වගේ වේදම් නොකරත් පින්කම් කරන්න පුළුවන්. සාදු කියලා පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඉතින් ඒ තරම්ම ප්‍රඥාව පහළ කරගන්න පුළුවන් පින්කමක් මේකයි. බුදුහාමුදුරු බුද්ධ කියලා කියන්නේ බුදුහාමුදුරුගේ බුද්ධියෙන් ඉහළටම ගිය නිසානේ. බුද්ධ කියලා කියන්නේ ඒකයි. බුද්ධ කියලා කියන්නේ බුදුහාමුදුරු බුද්ධියෙන් ඉහළට යනවා. නිකම් බුද්ධ නෙවෙයි.
තුන් ලෝකයේ පිළිබඳව උන්වහන්සේට දැනගන්න පුළුවන් සත්‍යයක් තිබුණා. ඒ සත්‍ය කොයිතරම්ද කියනවා නම් අතඹුලක් කියලාගෙන අපේ මේ අල්ල උඩ තියෙන නෙල්ලි ගෙඩියක් විනිවිද දකින්න පුළුවන් නම් අන්න ඒ තරම් ඊටත් එහාගේ බුද්ධියක් බුදුහාමුදුරුවන්ගේ බුද්ධිය පිළිබඳව වර්ණනා කරන්න අපිට පුළුවන් කමක් නැහැ. බුදු කෙනෙකුගේ බුදු ගුණ අවුරුදු 100ක් තවත් බුදු කෙනෙක් වර්ණනා කරලා නිම කරන්න බැහැ කියලා කියනවා. ඉතින් ඒ නිසා ඔබ මතක තියාගන්න, ඔබ කල්පනා කරන්න, හිතලා සතුටු වෙන්න, ඉද මොදති පෙච්ච මොදති කියලා නැති කියන්නේ. සතුටු වෙන්න කියලා මෙලවත් පරලොවත් දෙකම සතුටු වෙන්න පුළුවන්. මහා විශාල පින්කමක් කරා. ඒ විතරක් නෙවෙයි අපේ කුමාරි නංගිගේ අම්මට බොහොම නිහඬව හිටියත් අම්මට හිතින් සතුටු වෙන්න පුළුවන්. මේ වාගේ මහා පින්කමට මට පිනක් තිබුණා සම්බන්ධ වෙන්න. මගේ දරුවෝ නිසා මේ වාගේ පින්කමකට මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. මේවා අපේ සංසාර ගමනේ අර පංච නීවරණ ධර්ම කියන කෙලෙස් ධර්ම නැති කරලා ඒ වගේම දස කුසල ධර්ම වලට යොමු වෙලා කටයුතු කරන අවස්ථාවක් බවට පත් වෙනවා. ඉතින් අවසාන වශයෙන් කල්පනා කරන්න ඔබ මේ කරේ මහා පින්කම බුද්ධ ශාසනයට කරපු පින්කම අපේ පන්සලේ විහාරෙම අපේ පන්සලේ බුදු පුජේම අපේ පන්සලේ බුදුහාමුදුරන්ටම මේ පූජාව කරන්න ඕනේ කියලා ඔබ කල්පනා කරා. හිතන්න ඔබ ජීවමාන බුදුහාමුදුරු හිතන කොයිතරම් ඔබට බණ කියයි. නේද? ඔබ ගැන ඔබට හිතා ගන්න කොයිතරම් බණ කියයි. ඒ බුදුහාමුදුරු ඉස්සරහා ඉඳගෙන අපි මේ බණ කියන්නේ. මේ බණපදයක් හරි මම කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් වෙච්ච නිසානේ. නේද? ඉතින් අපි මේ බුදුහාමුදුරුවෝ ඉටියෙන්ද මැටියෙන්ද ගලින්ද ගඩොලින්ද රත්තරන් වලින්ද රිදී වලින්ද යකඩින්ද කියලා නෑ. අපි මේ බුදුහාමුදුරු ජීවමාන බුදුහාමුදුරු ඉන්නවා කියලා හිතන්නේ අපි මේ ඔක්කොම කරන්නේ. ඒ මොකද? අපේ බුද්ධ ශාසනය කෙරෙහි තියෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන ධර්මයේ කෙරෙහි තියෙන සංඝයා කෙරෙහි තියෙන මිත්‍ර විදරත්නය කෙරෙහි තියෙන අප්‍රමාණ වූ ශ්‍රද්ධාව නිසා, අප්‍රමාණ වූ පැහැදීම නිසා, ඒ නිසා සතුටු වෙන්න, සන්තෝෂ වෙන්න, පින් අනුමෝදන් වෙන්න මෙවන් පින්කමක් කළා. මගේ දෙමව්පියන්ට, මගේ ස්වාමි පුරුෂයාට, මගේ දෙමව්පියන්ට, මගේ දරුවන්ට මේ සඳහා සම්බන්ධ වෙච්ච අපේ කල්යාණ මිත්‍රාණන්ට එතුමාගේ අදහස්, අපේ අදහස් එකට ගලපාගෙන මේක කරන්න පුළුවන්කම ලැබුණා. සතුටු වෙන්න, සන්තෝෂ වෙන්න. නිවන් දකින ආත්මභාවයේ එනකම්ම මෛත්‍රී බුදුහාමුදුරු මේ ලෝකේ පහළ වෙන්නට පෙර අපට නිවන් දකින්න පුළුවන් නම් ඉස්සදාගෙන ඒ දක්වාම මේක අපට කුසල කර්මයක් වේවා, මොහොතින් මොහොත සී වේවා, පුණ්‍ය ක්ෂේත්‍රයක් බවට පත් වේවා, පින් කඳක් බවට පත් වේවා. මේ පින සේ ඡායාවන පායනී කියපු ආකාරයෙන් පින සෙවණැල්ලක්සේ අපට පිහිට වේවා. නිවන් දකින ආත්මභාවයේ දක්වාම මේ පින කුසලයක්ම වේවා. සාදු 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 සාදු.